අයිබෝවන් ගෙදරම සුවය YouTube channel එකට අපි අලුතෙන් වීඩියෝ එකක් කරන්නේ බොහෝ කාලයකට පස්සේ මේ දින පසුගිය දිනවල තිබුණු කාර්යබහුල තත්ත්වයක් එක්ක වීඩියෝ එකකින් ඔබ ආමන්ත්‍රණය කරන්න ඔබ මුණ ගැසෙන්නට අපහසු වුණා. ඒ ගැන අපි කනගාටු වෙනවා ඇත්තටම. ඔබට මතක ඇති ගෙදරම සුවය channel එකෙන් මම කියලා දුන්නා තමන්ගේ නිවසේ තමන්ගේ පවුලේ තියෙන ප්‍රශ්න ගැටලු අපහසුතා නොයෙකුත් විවිධාකාරයේ මතභේද විසඳා ගන්න නැත්නම් මේ ප්‍රශ්න ගැටලු වලින් තොරව තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න සුවපත් කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් මම හඳුන්වලා දුන්නා. ඔය මීට කලින් මේ වීඩියෝ එක නැත්නම් මේ channel එක නරඹලා නැත්නම් මේ වීඩියෝ එක නරඹන්න කලින් මේ වීඩියෝ කීපය නරඹලා එන්න කියලා මම ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මොකද අපේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන් නැත්නම් ලංකාවේ ජීවත් වෙන පවුල් ගත්තාම නිවාස ගත්තාම 80%ක් 90%ක්ම විශාල ප්‍රශ්න ගොඩකට මැදි වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් ඇත්තටම තියෙන්නේ ඔබ විසින්ම නිර්මාණය කරගත්ත දේවල්. ඒවා බාහිරින් ආපු නැත්නම් යම් බලපෑම් වලට ඔබට මුහුණ දෙන්න සිදු වුණ දේවල් නෙවෙයි. ඉතින් ඒ ප්‍රශ්න නිසාම ඔබ මේ ප්‍රශ්න විසඳන්න ගන්න ක්‍රියාමාර්ග ඔබ තවත් අවුල් ජාලයකට ඇදලා දාන දේවල් බවට පත් වෙලා තියෙනවා. මම මුලින් වීඩියෝ වල කිව්වා වගේම මම හිතනවා ඔබ මේ වෙන විට අර මුලින් සඳහන් කරපු වීඩියෝ වල මම සඳහන් කරපු දේවල් ඔබ කරලා යම් කිසි දුරකට හොඳ තත්වයකට ඔබේ මානසික තත්වය නැත්නම් ඔබේ නිවස පත් කරගෙන ඇති කියලා. මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් ඉන්නවා නම් ඔබේ නිවසේ යම් ගැටලු තියෙනවා නම් දෝෂ තියෙනවා නම් මේවා निराකරණය කරගන්නේ මේවා මගහැරගන්නේ කොහොමද කියලා මම පසුගිය වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. ඒකින්ද අද වීඩියෝ එක අලුතෙන්ම නරඹන කෙනෙක් නම් ඔබ පසුගිය වීඩියෝ නරඹලා එන්න කියලා නැවතත් මම ආරාධනා කරනවා. ඉතින් කෙසේ වෙතත් මගේ වීඩියෝ දිගින් දිගටම නරඹන අය දැන් මම හිතනවා යම් කිසි දුරකට මම අර කියපු විදිහට ඔබ ආගමනුකූලව බෞද්ධයෙක් විදිහට මම කතා කරන්නම්. අනිත් ආගම් වල අයත් ඒ විදිහට ආගම අදහන්න අවශ්‍යයි. බෞද්ධයෙක් විදිහට බුදුන්ට පහන තියලා ඒ බුදුන් අදහන ක්‍රමවේද සාමාන්‍ය විදිහට බුදුන් අදහන්නේ නිවසක කොහොමද කියලාත් මම කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ පහන හදාගන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඊට අමතර දේවලුත් වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා. මේ දේවල් ඔබ කරලා යම්කිසි මට්ටමකට ඔබ යම්කිසි දෙයක් කරගෙන ඇති කියලා යම්කිසි සුවයක් ඔබට ඇති කියලාත් මම විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්කම අද මම මේ පොදු කාරණයක් කතා කරන්නේ ඔබ තවමත් ඒ දේවල් යම්කිසි මට්ටමකින් කරගෙන සුවයක් ඊතරම් නැතුව ඉන්නවා නම් ඔබ බලාපොරොත්තු අතහරින්න එපා. ඔබේ විශ්වාසය තමයි ඔබේ මනසේ ක්‍රියා කරන ආකාරය තමයි මේ දේවල් ගැන ඔබට සුවය නැත්නම් ඔබේ යහපැවැත්මට හේතු වෙන්නේ. ඔබේ ප්‍රශ්න ගැටලු වලින් ඔබව නිදහස් කරගන්න නැත්නම් ඔබට ඔබ මේ ප්‍රශ්න වලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔබ කෙරෙහි විශ්වාසය තබලා ඔබ ඔබේ අදහන ආගම කෙරෙහි විශ්වාසය තබලා ඒ දර්ශනය කෙරෙහි විශ්වාසය තබලා මේවා අඛණ්ඩව කරගෙන යන්න ඊටම යහපත් දේවල් තමයි අපි කතා කරන්නේ. මීට අමතරව දැන් අර කලින් කියපු දේවල් වලට අමතරව ඔබට පුළුවන් මම මේක විශේෂයෙන්ම අද කතා කරන්න හිතුවා. ඔබේ නිවසේ යම්කිසි දෝෂ තියෙනවා. සමහර විට භූමි දෝෂ වෙන්න පුළුවන්, වාස්තු දෝෂ වෙන්න පුළුවන්. හැබැයි මම එකක් කියනවා වාස්තු දෝෂ තියෙනවා නම් ඒවත් වාස්තු විද්‍යානුකූලව निराකරණය කරගන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒවා ඒ ආකාරයෙන් निराකරණය කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. වාස්තු විද්‍යාව කියන්නේ වෙනමම කාරණාවක්. ඒකයි අපේ මේ සුභා දහමත් එක්ක අපේ ආගමානුකූල චින්තනයත් එක්ක අපි මේ යන ගමන දෙවිදිහක් නැත්නම් මාර්ග දෙකක් කියන එකත් ඔබ අවබෝධ කරගත යුතුයි. වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවසේ යම් දෝෂ තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න ඒ ආකාරයෙන්.
ඊට අමතරව ඔබට ඔබේ හිතට මම අර කිව්ව විදිහේ කිසිම සැනසීමක් නැත්නම් ඔබට ඉවසීමක් නැත්නම් එතකොට ඔබ කේන්ති සහගත පරිසරයක් නම් නැත්නම් නිතරම නිවසේ ඉන්න අය කේන්තියෙන් නම් ඉන්නේ රණ්ඩු සරුවල් වෙනවා නම් මේවා निराකරණය කරගන්න ඔබට තියෙන තවත් හොඳම මාර්ගයක් තමයි මේ බෞද්ධයන් හැටියට ඔබ දන්නවා පිරිත් වලින් ගොඩාක් යහපතක් සෙත් සාන්තියක් අපිට කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මේ පිරිත් දැන් මහා පිරිත අපිට ශ්‍රවණය කරන්න නැත්නම් මහා පිරිත අපිට අහන්න සලස්වන්න පුළුවන් වගේම මේ පිරිත් වල එක එක පිරිත් කොටස් තියෙනවා එක එක දේවල් වලට විශේෂයෙන් යොදා ගන්න පුළුවන් පිරිත් කොටස් තියෙනවා. අපිට අතන සූත්‍රය ගත්තොත් එහෙම නැත්නම් වෙනත් සූත්‍රයක් ගත්තොත් එක එක දේවල් සඳහාම දේශනා කරපු පිරිත් තමයි මේ මහ පිරිත විදිහට කැටි කරලා ඔක්කොගෙම සම්පින්ඩණය කරලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ පිරිත් සත්ගායනාවල් ඊටාම නිවැරදිව තමන්ගේ නිවසට සහ තමන්ගේ පවුලට සෙත් සාන්තියක් වෙන විදිහට හැම පැත්තකින්ම මූල්‍යමය පැත්තෙන් සැනසීම සතුට පැත්තෙන් ඒ වගේ හැම පැත්තක්ම ආවරණය කරන විදිහට රේඩියෝ channel එකකින් මේ පිරිත් සත්‍යයනාවල් ටික හරියට පෙළගස්වලා පිළිවෙලට වාදනය වෙනවා නැත්නම් ප්‍රචාරය වෙනවා. මේක ඔබ හිතන්න එපා රේඩියෝ channel එකක් ප්‍රොමෝට් කරනවා කියලා. හැම එකක් නෙමෙයි. ඒ channel එකේ තමයි අතරම මේක හරි පිළිවෙලටම කරන්නේ. දෙරණ නාලිකාවේ දෙරණ රේඩියෝ නාලිකාව ඔබ ටියුන් කරගත්තොත් රෑ 10න් පස්සේ රාත්‍රී 10 ඉඳලා උදෑසන 6 වෙනකන් මේ පිරිත් සජ්ජායනාවල් ටික පවුලක නිවසකට සෙත් සාන්තියක් වෙන විදියට හරි ලස්සනට පෙළගස්වලා ප්‍රචාරය වෙනවා. ඉතින් ඒක ඔබට පුළුවන් රාත්‍රී නිින්දට යනකොට රෑ 10න් පස්සේ මේක නිින්දට බාධාවක් නොවන විදියට සාලේ රේඩියෝ එකක් තියලා නිින්දට බාධාවක් නොවන විදියට ටිකක් හිමීට විශාල ශබ්දයකින් නෙමෙයි ඔබේ නිින්දටත් කරදරයක් නොවෙන්න අඩු වේගයකින් නැත්නම් අඩු මේ ප්‍රමාණයකින් සවුන්ඩ්ස් අඩු කරලා ඔබට මේක වාදනය කරන්න දාලා නිදා ගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ටිකක් වෙලා අහගෙන ඉඳලා ඔබට නිින්දට යන්න පුළුවන්. ඒක එළි වෙනකම්ම යනවා. ඒක ඔබ මේ මම කියන දේ හරිද කියලා බලන්න ඕන නම් ඔබ ටිකක් වැඩි කාලයක් අහගෙන ඉන්න රෑ 10න් පස්සේ මේ පිරිත් සජ්ජායනාවල් ටික ඒ දේවල් සඳහා වෙන විදිහට ඒගොල්ලෝ කියලාම තමයි ප්‍රචාරය කරන්නේ. මේක හරීම සෙත් සාන්තියක් ලබා ගන්න පුළුවන් දෙයක්. අපි ඒක අත්හදා බලලා තමයි මේ වීඩියෝ එක ඔබට අරගෙන ආවේ. සෑම දිනකම අපේ නිවසේ මේ පිරිත් සජ්ජායනාවල් වාදනය වෙන්න සලස්සලා තමයි අපි නිදාගන්නේ. ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති තරම් විශාල මෙහෙවරක් විශාල සුවයක් විශාල පිහිටක් ලැබෙනවා. ඒ සඳහා ඔබ උනන්දු වෙන්න කියන දේ කියන්න තමයි ඇත්තටම මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. තවත් බොහෝ දේවල් තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝ අරගෙන එනවා. ගෙදරම සුවේ channel එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ මුදල් නාස්ති නොකර ඇත්තටම වෙනත් දේවල් වලට ඔබ වෙනත් බලවේග වලට නැත්නම් වෙනත් සෙස්සාන්ති කියලා යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට ඔබ විශාල මුදලක් වියදම් කරනවා. අපි දන්නවා අපි දන්න පවුල් වල ලක්ෂ ගණන් වියදම් කරලා යంత్ర මන්ත්‍ර ඒ ගුරුකම් වලට යොමු වෙලා තියෙනවා. තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳා ගන්න. මේ ප්‍රශ්න විසඳා ගන්න එවැනි දෙයකට ගියපුවාම ආර්ථික වශයෙන් උත් තවත් විශාල ප්‍රශ්නයක් ඔබ උඩට ඔළුවට දාගන්න එක තමයි වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. මම කියන්නේ ඒ වගේ දේවල් වලින් මේවා කරන්න පුළුවන්ද බැයිද කියන තර්කය නෙමෙයි මම ගේන්නේ. එවැනි දේවල් අවශ්‍ය නැහැ. මේ පිරිතට මේ ඔබ අදහන ධර්මයට
බුද්ධ ධර්මයේ වේවා වෙනත් ඕනම ආගමක් වේවා ඔබ අදහන ධර්මයට සහ ඔබේ චින්තනයට ඔබේ මනසට පුළුවන් මේ හැම දෙයක්ම සුණු විසුණු කරලා දාන්න. ඔබට තියෙන බලපෑම්, ඔබට තියෙන හදිවෝනියම්, අනවින කොඩිවින මේ හැම දෙයක්ම නැති කරන්න පුළුවන් තරමේ මානසික ශක්තියක් මේ මිහිපිට ඉපදෙන මිනිස්සුන්ට තියෙනවා. ඉතින් මේ මානසික ශක්තිය ප්‍රයෝජනයට ගන්න එක තමයි තියෙන එකම අභියෝගය. කොහොමද අපේ මනස මෙච්චර දියුණු කරගන්නේ? කොහොමද අපේ මනස එක තැනකට ගන්නෙ කියන කාරණාව තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒවට අපේ මනස දියුණු කරගෙන අපේ මනස එක තැනකට අරගෙන අපේ නිවසට සෙස්සාන්තියක් වෙන දේවල් තමයි මම මුලින් ඉඳලා මේ වීඩියෝ ලින්ක් කරගෙන එන්නේ. මේක ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. මේ රෑ 10න් පස්සේ මේ දරණ නාලිකාවෙන් ප්‍රචාරය වෙන පිරිත් දේශනාවල් ටික ඔබ ඇහෙන්න සලස්වන්න නිවසට. ඔබ නිදාගත්තා කියලා ගැටලුවක් නැහැ. ඔබ නිවසේ මේක වාදනය වෙන්න දීලා ඔබට නිදා ගන්න පුළුවන්. නින්දට බාධාවක් නොවන විදියට මේ පිරිත් සජ්ජානාවල් වාදනය කරලා බලන්න. ඒ අතරේ අර මම කලින් කිව්ව දේවල් නවත්තන්න නැතුව එක දිගටම කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් එක දිගටම ඒවා කරගෙන යන්න. ඒවා ඔබට මුදල් වියදම් වෙන දේවල් නෙමෙයි. ඔබටම තේරෙනවා ඇති ඒ වගේ දේවල් කරා කියලා ඔබට කිසිම අපහසුතාවයක් නැහැ. ඔබට සුවයක් මිස අපහසුයක් වෙන්නේ නැහැ කියලා ඔබට විශ්වාසයක් තියෙනවා. ඉතින් අන්න ඒ විශ්වාසය තදින් ඒ විශ්වාසය එල්බගෙන මේ දේවල් ටික කරන්න ඔබ සුවපත් වෙනවා. ඔබේ නිවසට සැනසීම ලැබෙනවා. ඒකාන්තයෙන්ම විශ්වාසයි. අපි තවත් ඉතාමත් වටිනා වීඩියෝ එකකින් නැවත වතාවක් හමු වෙනවා. ස්තුතියි.